සමහර අය හිතාගෙන ඉන්නවා වයසට ගිහින් ධර්මයේ දියුණු කරන්න. දරුවන්ගේ වැඩත් ඉවර වෙලා, දරුවොත් නලවලා, මුණුබුරත් නලවලා තමයි ධර්මයට එන්න හිතාගෙන ඉන්නේ. ඔය 60 විතර පැන්නට පස්සේ හරි අමාරුයි ධර්මයට ගන්න එක. සමහර අය ඉන්නවනේ 60 පැනලා ධර්මයට එන්න හිතාගෙන ඉන්නවා. එහෙම වුණොත් අමාරුයි. 60 පැනපු මිනිසුන්ට ධර්මයේ දියුණු කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් ධර්මයට ඇවිල්ලා තියෙන්න ඕනේ. දැන් කෙනෙක් කියයි නෑ වයස අදාළ නෑ නිවන් මගට. නිවන් මග වඩන්න වයස අදාළ නෑ. කියලා කෙනෙක් කියාවි. නෑ පින්වත්නි ප්‍රඥාව මෝරන්නේ Tamanගේ කායික ජවයක් ඕන. එතට ඇඟපත වැඩ කරන කාලේ තමයි ධර්මයට එන්න ඕන. ඒ වයසට යනකොට හොඳට බලන්නකෝ කායික වේදනාවෙන් වැඩි වෙනකොට ඒ වේදනාව අතරින් කොහෙද ධර්මයක් දිනු කරන්නේ? මේ කායික වේදනාව වෙනකොට ඒ කායික වේදනාව අතරින් ධර්මයක් මතු කරන්න බෑ ධර්මයේ වඩලා නැති කෙනෙකුට. ධර්මයේ වඩලා නැති කෙනෙකුට ඒක කරන්න බෑ. යම් ධර්මයක් වඩලා තියෙන කෙනෙකුට ඒ වැඩේ කරන්න පුළුවන්. එතකොට එයා යම් ධර්මයක් වඩලා තියෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න පින්වත්නි අවස්ථාව ලැබෙන හැම වෙලාවකම ධර්මයේ වඩන්න. අවස්ථාව ලැබෙන හැම වෙලාවකම ධර්මයේ වඩන්න. ධර්මයේ හොයාගෙන ආයතන වලට එන්න එපා. මොකද ආයතන වලින් ධර්මයක් වැඩෙන්නේ නැහැ. ධර්මයේ වැඩෙන්නේ Tamanගේම సంతානය තුල. Tamanගේම ඇතුලේ තමයි ධර්මයේ වැඩෙන්නේ. Tamanගේම ඇතුලේ ධර්මයේ වැඩෙනවා විනා ධර්මයේ කියන්නේ ආයතන වල වැඩෙන දෙයක් නෙමෙයි. సంతానගතව ධර්මයේ දියුණු කරගෙන පුළුවන් තරම් ඉස්සරහට යන්න බලන්න.